මම ඔයගලන්ට පෙන්වන්න යන්නේ මගේ ඩිලිවරි එකක් කරන්න යන්න තියෙන පාරක්. මේ පාර තනිකරම අයිස් වලින් වැහිලා තියෙනවා. මෙහෙම අයිස් මිදුණාට පස්සේ කියන්නේ හිම වැටිලා හිම උඩට පොඩි වැස්සක් වගේ එකක් වැටිලා වැස්සක් වැටලා හිම දිය වුණාට පස්සේ තමයි මේ විදිහට වෙන්නේ. ඒ කියන්නේ හිමට උඩින් වතුර ගලාගෙන ගියන් පස්සේ මේක අයිස් බවට පත් වෙනවා. මේ පාරවල් හරියට ලිස්සනවා. මේ පාරේ පල්ලෙහාට අඩිය තියාගෙන මන්දන් පයයි මේ ඔක්කොම ලිස්සන හොඳම දේ තමයි මෙන්න මේ පැත්තෙන් ඇවිදින මෙහෙම අයිස් තියෙන හිම යම් කිසි ප්‍රමාණයක් තියෙන පැත්තකින් ඇවිදගෙන ඉන්න එක තමයි හොඳ. නැත්තම් ඉස්සරහම දැන් මේ පාරේ වාහනේ අතන තියලා ආවේ. තියලා එන්න හේතුව මේ පාරේ පල්ලෙහාට ආවොත් ආයි උඩට එන්න බෑ. Your destination is on the left. මගේ ඩිලිවරි එක තියෙන ඉස්සරහා අර ගෙදරට. ඒ ගෙදරට අයින් යන එක තමයි හොඳම. මොකද මම උන් තරම් මේ වගේ තැන්වල ගිහිල්ලා මේ වංගු තියෙන තැන්වල ගිහිල්ලා පොඩි කන්දක් නේ තියෙන්නේ. මේ චූටි කන්ද වුණත් වාහනේ අදින්නේ නැහැ මේ අයිස් තියෙනකොට. ඉතින් මට ඕගලන්ට පෙන්වන්න ඕන කොහොමද මගේ ජොබ් එකේ තත්ත්වය කියලා මේ දවස්වල.